AI නෙවෙයි ඇත්තක් කියලා මම ඔප්පු කරලා පෙන්නන්නම්. මෙහෙම AI කියන කට්ටිය දන්නේ නැහැ ගොඩක්. AI වීඩියෝ හදන්න පුළුවන් තප්පර 8යි හරි 15යි හරි කියලා. වැඩක් නැහැ. සවලේ මෙයා මං කියන දේ කරන්න ඕන්න. සවලේ වම් අත උස්සන්න. වම් අත. අන්න දැක්කනේ. වම දකුණක් තේරෙනවා. මේමයි තාමත් කවුරු හරි AI කියනවා නම් එයාලගේ දැනුමේ තරම හිතා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු. මීට සතියකට විතර කලින් මම මේ වීඩියෝ එක මගේ Facebook එකයි TikTok එකයි පබ්ලිෂ් කරා. ඒකට සෑහෙන හොඳ රීච් එකක් තිබ්බා. හොඳ එන්ගේජ්මන්ට් එකක් තිබ්බා. සමහර විට ඕගොල්ලොත් එහෙම දකින්නත් ඇති. ගොඩක් අය මේකට බැනලා තියෙනවා. සමහර හොඳ කියලා තියෙනවා. ඒ වගේම සමහර කට්ටියක් හිතාගෙන ඉන්නවා මේක ඇත්තමයි කියලා. ඒ කියන්නේ ඇත්තටම මංගා පිටසක් වල ජීවියෙක් ඉන්නවා කියලා හිතන් ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ වගේම වැඩි දෙනෙක් කියන දේ තමයි මේක AI ජෙනරේට් කරපු වීඩියෝ එකක් කියන එක. ඒ කට්ටියත් සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ මාරු විශ්වාසයෙන් කියනවා මේක AI තමයි කියලා. AI තමයි කියලාම කියනවා. ඉතින් ඔයා හිතන්නේ මොකද්ද? සමහර විට ඔයා මේ channel එක බලනවා කියන්නේ අනිවාර්යෙන් ඕක පිටිපස්සා තියෙන තාක්ෂණය දන්නවා. හැබැයි සමහර විට මම ඕක හැදුවේ ඔයා හිතන විදිහට නෙමෙයි වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි මං අද ඔය ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන පිටසක්වල ජීවයාගේ රහස එලි කරන්න යන්නේ හැමෝටම. ඉතින් මං කියන්නම් ওই වීඩියෝ එක හදලා තියෙන්නේ කොහොමද? ඔයාටත් ඒ වගේ එකක් ඕන නම් හදාගන්නේ කොහොමද? කියන්නේ මම සාමාන්‍යයෙන් ওই වීඩියෝ හදන්නේ කොහොමද කියලාත් මම මේකෙදි කියන්නම්. ඔයාට try කරලා බලන්න පුළුවන්. free කියන්නේ කිසිම වියදමක් නැතුව try කරලා බලන්න පුළුවන්. ඉතින් මුලින්ම වීඩියෝ එක ගැන කියනවා නම් ඕනම කෙනෙක්ට බැලුමටම තේරෙනවා. ඕනම කෙනෙක්ට කියන්නේ නැතුව අපි කියමු වැඩි දෙනෙක්ට බැලුමටම තේරෙනවා මේක ඇත්ත නෙමෙයි කියලා. මොකද මේ වගේ වීඩියෝ එකක් හදාගන්න දැන් ඕන තරම් තාක්ෂණය තියෙනවා. කොටින්ම AI පාවිච්චි කරලා මීට වඩා හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ওই වීඩියෝ එකේදීත් කියන්නේ අපිට ඒ තරම් දිග AI වීඩියෝ එකක් එකපාර ජෙනරේට් කරන්න පුළුවන්ද කියලා. මම ওই වීඩියෝ එකේදීත් කියනවා ගොඩක් AI වීඩියෝ අපිට හදන්න පුළුවන් තප්පර 8යි හරි 15යි හරි ඔහොම එක කතාවක් කියනවා. ඒක අල්ලගෙන සෑහෙන්න ලොකු වාද විවාද ගොඩක් යනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලත් නිකන් හොයලා බලන්න. එතන ඇත්තටම මම අදහස් කරන්නේ අපිට AI වීඩියෝ ගොඩක් ඒ වගේ අපිට හදන්න දෙන්නේ තප්පර 8ක් හරි 15ක් හරි ඒ විදිහට ලිමිට් කරලා. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් දිග වීඩියෝ එකක් හදනවා කියන්නේ ඒකට සෑහෙන ලොකු GPU cost එකක් යනවා. නැත්තම් AI වලට දිග වීඩියෝ එකක් ජෙනරේට් කරන්න බැරුව නෙවෙයි. හැබැයි ඒකට ලොකු hardware power එකක් ඕනේ. ලොකු වියදමක් යනවා. ඉතින් කම්පැනි වලින් නිකන් ඕනට අතු කරන්නේ නැහැ. කොහොම හරි අපි ඒවට සල්ලි දෙන්නත් ඕනේ. හැබැයි ගොඩක් ඒ වගේ අපිට ලිමිට් කරලා තමයි දෙන්නේ. ඉතින් ඒ හින්දා ඇත්තටම අපිට AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ එක සැරේකට තප්පර 8ක් 10ක් වගේ පොඩි කෑල්ලක්. සමහර විට ඔයා ගෙවන ගාන අනුව ඒ කියන්නේ ඔයාගේ සබ්ස්ක්‍රිප්ෂන් එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මම කොහොමවත් මම මේ වගේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් කරන්නේ නැහැ. කොහෙවත් AI මොඩල් එකකට කවුරු හරි එහෙම අරන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ සබ්ස්ක්‍රිප්ෂන් එකේ ගාන කීයද? ඒකේ කොච්චර දිග වීඩියෝ එකක් එක සැරේකට හදන්න පුළුවන්ද කියලා. එක සැරේකට. කියන්නේ එක ෂොට් එකක් කොච්චර දිගට හදන්න පුළුවන්ද කියලා. ඉතින් කොහොම වුණත් මම ඔය හදලා තියෙන වීඩියෝ එක සාමාන්‍යයෙන් තප්පර 30ක්ද 30කට වඩා වැඩි මට මතක විදිහට. එතකොට ඇත්තටම මම ඕක හදලා තියෙන්නේ 3D animation වලින්. ඒක ගොඩක් අය දන්නවා. මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් අරගන්නවා. ඊට පස්සේ වීඩියෝ එක උඩින් මගේ පිටසක් වල ජීවියාගේ 3D මොඩල් එක තියලා ඇනිමේට් කරනවා. මං කියන විදිහට ඇනිමේට් කරනවා. එතකොට මට ඕන විදිහකට ඒක ඇනිමේට් කරගන්න පුළුවන්. හැබැයි ඔයාට වීඩියෝ එකේ අන්තිමට පේනවා ඇති ඔරිජිනල් වීඩියෝ එකකින් නිකන් කැඩිලා වගේ යන කැලලක් අන්තිමට තියෙනවා. ඔය ටිකේදි වෙන්නේ මට ඕන වෙනවා මම මේ පිටසක්වල ජීවියාගේ ඔළුව අත ගන්නවා වගේ පොඩි කොටසක් අරගන්න. ඉතින් ඒකට සාමාන්‍යයෙන් කරන ක්‍රමය තමයි මොකක් හරි ඩමියක් හරි එක්ක ග්‍රීන් ස්ක්‍රීන් මිනිස්සෙක් හරි තියලා ඒකත් එක්ක ලස්සන රංගපාන එක. හැබැයි මං ගාව එහෙම ඩමිවත් ග්‍රීන් ස්ක්‍රීන්වත් මොකුත් නැහැ. ඒ හින්දා මම කරන්නේ නිකන් ඉස්සරහින් අත තියෙන එක. හැබැයි එහෙම කරාම මගේ අත ලස්සනට ගිහිල්ලා 3D මොඩල් එකේ ගෑවෙනවා වගේ ඒ ටච් වෙන ෆීලිං එක ගන්න ටිකක් අමාරුයි. ඒක නිකන් මොකුත් නැතුව නිකන් අත දික් කරන එක අරග ගාන ටච් වෙනවා වගේ හදාගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ හින්දා මම ඔය අන්තිම කොටස විතරක් AI ජෙනරේට් කරන්න try කරා. එක විදිහට වීඩියෝ 100ක් විතර ජෙනරේට් කරලා බැලුවා. හැබැයි හරියටම සෙට් වෙන වීඩියෝ කැලලක් හම්බුනේ නැහැ. කොහොම හරි යාන්තම් ගැලපෙනවා වගේ තියෙන එක මම ඔබ අන්තිමට සෙට් කරා.
ඉතින් ඒක ඇල්මම හැදුවේ 1.2.2 හරි ඕපන් සෝස් AI මොඩ්ල එකක් ලෝකල් රන් කරලා තම වීඩියෝ එක ජෙනරේට් කර ඔයාලට AI මොඩ්ල එකක් ඔයාගේ ලෝකල් කම්පියුට එකට ඩවන්ලෝඩ් කරගෙන ෆ්‍රී අන්ලිමිටඩ් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි හොඳ ග්‍රෆික් කාඩ්ඩයක් ඕනේ ලොකු GPU පවර එකක් ඕනේ මං කලින් කිව වගේ ඔන්න ඕක හිද තම අපිට AI ජෙනරේට් කරනේවා හැම දෙයක්ම ගොඩක් ලිමිට් කරලා දෙන්නේ ඉතින් ඒ විදිහට ලිමිට්ෙන් නැතුව ඔයාටත් මේ වගේ අමුතු වීඩියෝ එකක් හදාගන්න ඕන නම් ඔයාට පුළුවන් 3D ඇනිමේෂන් වලින් ඒ වගේ එකක් හදාගන්න මොකද ඉස්සරිදං ඒක එහෙම තමා වුණේ දැන් ගොඩක් අයි හැම දෙයටම AI කිව්වට ඔගොල්ලෝ අනිවාරෙන් බල්ල ඇති මේ වගේ චිත්‍රපටි ඕන තරන් තියෙනවා හැරි පොට බල්ල ඇති ට්‍රන්ස්ෆෝර්මස් වගේ ෆිල්ම් බල්ල ඇති ඒවගේ බලල නැත්තං අනිවාරෙන් බලන්න පෝල් කියලා ෆිල්ම් එකක් තියෙනවා මගේ මේ කටෙන්ඩ් එකට සෑහෙන්න සමානයි කොහොමරි මං අදහස් කරේ එකක්වත් AI නෙමේ ඒ කාලින්දම් මේ වගේ දේවල්ලට AI නෙමේ පාවිච්චි කරන්න දැනටත් තාම ආරංචියක් නෑ AI වීඩියෝ කෑල්ලක් ෆිල්ම් එකට දැන්ම කියලා සමහරවිට ඒකන ඉස්සරට ඇහෙන්න ඉඩ තියෙනවා අපි බලමු කොහොමද කිය ඉනි කොහොමරි ෆිල්ම්වල ඕවා හදන විදි අපි වෙනම කතා කරන්න ඕනේ හැබැයි මේකෙදී මම කියන්නම් මම සාමාන්‍යෙන් ඔය වීඩියෝ ඔක්කොම හදලා තියන්නේ කොහොමද කියලා හැබැයි මේක 100%ක් හරිම විදිහත් නෙමෙයි හොඳම විදිහත් නෙමෙයි නිකං කෙටියෙන් මම සාමාන්‍යයෙන් ගොඩින් බේරගන්න විදිහ තමා මං කියන්න යන්නේ ඒ හින්දා වැරදියට තේරුම් ගන්න එපා මෙහෙම තමයි හදන්නේ කියලා මේක සාහෙන්න ගොඩක් දේවල් තියෙනවා අපි ඒ ගැන සම්පූර්ණ විස්තරේ වෙනම බලමු දැනට මම සාමාන්‍යයෙන් කරන විදිය කියන්න ඉතින් ඔයත් අනිවාර්යෙන් try කරලා බලන්න අනිවාර්යෙන් බැරි වෙන එකක් නෑ ඉතින් ඔයා කොහෙන් හරි පොඩි වීඩියෝ කෑල්ලක් රෙකෝඩ් කරගෙන ඉන්න අපි වැඩේ පටන් ගමු හරි ඉතින් මේ වැඩේට මම පාවිච්චි කරන්නේ Blender 5.2 LTS version එක. ඉතින් Blender open කරගෙන මම මේකෙදී කෙලින්ම අරගන්නවා මෙන්න මේ VFX කියන ෆයිල් එකක්. අලුතෙන් ෆයිල් එකක් අරගන්නේ VFX වලට. ඊට පස්සේ මෙතන open button එක ක්ලික් කරලා මම ගාව තියෙන වීඩියෝ එක මෙතනින් open කරගන්නවා. වීඩියෝ එක open කරගත්තට පස්සේ මුලින්ම මම දේවල් දෙකක් කරගන්නවා. එකක් තමා මේ පැත්තෙන් රෙන්ඩර් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඒකේ යටම තියෙනවා කලර් මැනේජ්මන්ට් කියලා. කලර් මැනේජ්මන්ට් වල view එක මම මෙතනින් ස්ටෑන්ඩඩ් කියලා මාරු කරගන්නවා. එතකොට අපි වීඩියෝ එක ගත්ත ඔරිජිනල් කලර්ස් වලින් බලා ගන්න පුළුවන්. ඊළඟට කරන දේ තමයි මෙතනින් output properties වලට ගිහිල්ලා frame rate එක මම මෙතන වීඩියෝ එකේ frame rate එකේ ගාන set කරගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක අරගත්තේ 1080p 30fps. එතකොට මම frame rate එකත් 30fps දාගන්නවා. මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඒ resolution එකකින් ওই frame rate එකෙන් තමයි වීඩියෝ අරගන්නේ. එතකොට ඉක්මනට render කරගන්න පුළුවන්. මම කිව්වා වගේ මම හැමතිස්සෙම මේක පුළුවන් තරම් කොඩින් බේර ගන්න තමයි try කරන්නේ. හරි ඉතින් ඔන්න ඔය දෙක හදාගෙන අපි යනවා tracking වලට. ඉතින් මේ වම් පැත්තේ කෙළවරේ panel එකක් තියෙනවා. මේකේ උඩින් තියෙනවා track කියලා section එකක්. track වලට ගිහිල්ලා ඉස්සල්ලා මෙතන set scene frames කියලා දෙනවා. ඒක දුන්නහම මෙතන අපේ timeline එකේ end එක වීඩියෝ එකේ length එකේ ගානට set වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක දැන් frame 302ක් දිගයි. ඊට පස්සේ මම මෙතන prefetch කියන button එකත් press කරනවා. ඉතින් prefetch කියන එක දුන්නහම අපේ වීඩියෝ එකේ data RAM එක ඇතුලේ load කරගන්නවා. එතකොට මේක ලේසියෙන් play කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මෙතනින් දම් පාට line එකක් කෙලවරට යනකම් සම්පූර්ණයෙන් පිරලා තියෙනවා. සමහර විට ඔයාගේ මේ දම් පාට line එක මගක් ඇවිල්ලා නතර වෙනවා නම් ඒක හදාගන්න විදිහක් තියෙනවා. මෙතනින් edit ගිහිල්ලා preferences වලට ගිහිල්ලා system වල යටින්ම තියෙනවා video sequencer කියලා මේකේ තියෙන memory cache limit එක මගේ තියෙන්නේ 32768ක්. ඒ කියන්නේ මම මෙතනින් දාලා තියෙන්නේ 32GB. ඒ කියන්නේ මගේ RAM එකෙන් GB 32ක් වෙන් කරලා තියෙනවා මේ වීඩියෝ සීක්වෙන්ස් එකට. එතකොට මේක හදාගන්න ඕන RAM එකේ වැඩ කරන්න ඉඩ තියාගෙන ඉතුරු ටික තමයි මේකට දාගන්න ඕන. උදාහරණයක් විදිහට 8GB RAM එකක් තියෙනවා නම් ඒකෙන් 4GB වගේ memory cache එකට මේ වීඩියෝ සීක්වෙන්ස් එකට දාන්න පුළුවන්. ඒක අමතර දෙයක්. ඒක කොහොමත් ගැටලුවක් නෑ. මේ ප්‍රීසෙට් එක සම්පූර්ණ වුණත් නැත්නම් ඒක ෆයිනල් අවුට්පුට් එකට බලපාන්නේ නෑ. ඒක අමතර දෙයක්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි කොහොම හරි මේ වීඩියෝ එක ට්‍රැක් කරන එක. සාමාන්‍යයෙන් මම හැම වීඩියෝ එකකදීම කරන දේ තමයි ඉස්සෙල්ලා මෙතන tracking settings වල preset වගේක් දීලා තියෙනවා. blurry footage හරි fast motion හරි ඔන්න ඔය වගේ preset ටිකක් දීලා තියෙනවා.
එතකොට ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන ප්‍රීසෙට් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක වේගින් යන වීඩියෝ එකක් වගේ නම් ෆාස්ට් මෝෂන් කියලා සෙට් කරන්න පුළුවන්. නැත්නම් බ්ලර් වෙලා වගේ තියෙනවා නම් වීඩියෝ ගන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මම ඒක ඩිෆෝල්ට් එකේම තියාගන්නවා. ඩිෆෝල්ට් එකේ තියාගෙන මම මේ වීඩියෝ එකේ හරි මැදක් සිලෙක්ට් කරගන්නවා. හරි මැදම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් දැන් මගේ වීඩියෝ එක ෆ්‍රේම් 302ක් දිගයි. එතකොට මම මේක සාමාන්‍යයෙන් 150ට විතර දාගන්නවා. 150ට ගිහිල්ලා මෙතන detect features කියන බටන් එක දෙනවා. එතකොට අපේ වීඩියෝ එකේ අර එක අල්ලගන්න පුළුවන් තැන් ටිකක්කට මාක් ටිකක් වැටිලා තියෙනවා. ඉතින් අපිට ඒක බලන්න පුළුවන් මේ වගේ මාක් එකක් සිලෙක්ට් කරලා මේ පැත්තේ track කියන එකට ගියාම මෙතනින් බලා ගන්න පුළුවන් දැන් ඔන්න ඔය පොයින්ට් එක මේ වීඩියෝ එකේ දිගටම අල්ලගෙන ඉන්න තමයි plan එක. මේ මාක් එකෙන්. එතකොට ඔන්න ඔය විදිහට ෆ්‍රේම් 150 දී මම මේ detect features දීලා මෙන්න මේ track markers කියන බටන් එකෙන් මම මේක පිටිපස්සට track කරගෙන යනවා. ඊට පස්සේ මම ආපහු එනවා ෆ්‍රේම් 150ට. කලින් වගේ මම මේක ඉස්සරහටත් මේ විදිහට track කරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට දෙපැත්තට track කරගත්තට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති ලස්සනට එක ගොඩ යන නූල් ගොඩක් නැත්තේ ටිකක් අමුතු විදිහට ඈතින් ගියපු නූල් ටිකකුත් තියෙනවා. ලයින් ටිකක්. මේක මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් අපිට වීඩියෝ එක නිකන් ප්ලේ කරලා බලන්න පුළුවන්. මේ මාක් එක ඔයාලට පේනවා ඇති මෙතන මේ වෙන්නේ මාක් එක මිස් වෙනවා වීඩියෝ එකේ. අර අල්ලගත්ත පොයින්ට් එක මිස් වෙනවා. එතකොට අපිට මේ වගේ මාක් වැඩ කරගන්න බෑ. ඒ හින්දා මම මේ විදිහට තියෙන මාක් මෙතනින්ම සිලෙක්ට් කරලා X ඔබලා delete කරලා දානවා. එතකොට මේ මාක් එකත් delete කරගන්නවා. මේ වගේ ඇද ගියපු තැන් ඔක්කොම ටික ඔක්කොම කියන්නේ සාමාන්‍යයෙන් ඇද ගිහිල්ලා වගේ තියෙන ටික මම ওই විදිහට delete කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට සාපේක්ෂව ටිකක් පොඩි track mark ටිකක් දාගෙන හදාගත්තට පස්සේ මම කෙලින්ම යනවා සෝල් එකට. සෝල් එකට ගිහිල්ලා මෙතනින් key frame එක on කරගන්නවා. focal length එක on කරගන්නවා. optical center on කරගන්නවා. radial distortion කියන එකත් on කරගන්නවා. ඔක්කොම ටික on කරගෙන සෝල් camera motion කියලා දෙනවා. මොකද තත්ත්වය කියලා බලන්න. දැන් මම කිව්වා වගේ මේක හොඳම විදිහක් නෙමෙයි හරිම විදිහක් නෙමෙයි. මේක ඔයාලට හරියටම වැඩේ කරගන්න නම් හදාගන්න setting ගොඩක් තියෙනවා. ඒ දේවල් අපි පස්සේ බලමු. මම මේ කියන්නේ මම සරලව හැම වීඩියෝ එකක්ම ගොඩින් බේරලා දාන හැටි. එතකොට දැන් ඔන්න ඔය විදිහට සෝල් වුණාට පස්සේ ඔයාලට පේන ඇති මේකේ මෙතනින් අපිට පෙන්නනවා මේකේ errors ගාන. කියන්නේ දැන් මෙතන 225ක් පෙන්නනවා. මේක හොඳටම වැඩි. ඉතින් මේ ටයිම්ලයින් එක ඔයාලට පේන ඇති නිල් පාටට ඉතිරි ගොඩාක් උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට අපි දැන් මේ වීඩියෝ එක උඩින් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තිබ්බොත් ඒක මේ තැන්වලදී විසි වෙලා යනවා වගේ බලා ගන්න පුළුවන් ඈතට. කියන්නේ පික්සල් 200 ගාණක් මෙතෙන්දි වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. දැන් කොහොම හරි මෙන්න මේ සෝල් එරර් එකේ පික්සල් ගාන පුළුවන් තරම් අඩු කරගන්න තමයි ඕනේ. එතකොට මම ආපහු යනවා track කියන එකට. ඊට පස්සේ දැන් කලින් මම මැද ඉඳන් මේක track කරන්න පටන් ගත්තේ මේ පාර මම එනවා frame එකට පළවෙනි frame එකට ඇවිල්ලා ආපහු detect features කියලා මේ විදිහට detect කරගන්නවා. ඊට පස්සේ ඉස්සරහට track කරන බටන් එකෙන් මම මේක කෙලින්ම ඉස්සරහට track කරගන්නවා. ආපහු මේ වගේ ඇද වෙලා තියෙන මාකර්ස් ටිකක් මම delete කරගන්නවා. ඒ විදිහට දාගෙන ආපහු වෙනවා soul එකට. ඊට පස්සේ soul camera motion දීලා ආපහු soul කරලා බලනවා මොකද තත්ත්වය කියලා. ඉතින් මේ පාරත් හොඳටම වැඩි 233ක් වෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් වීඩියෝ එකේ තිබ්බොත් ඒක පික්සල් 233කින් වෙනස් වෙන්න පුළුවන්. මේක තියෙන තැන හරි තැනින් පික්සල් 233ක් වෙනස් වෙනවා. ඉතින් කොහොම හරි මේක පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. මං ආපහු යනවා track කියන section එකට. දැන් මම මැද ඉඳන් track කරා, මුල ඉඳන් track කරා. මම දැන් අන්තිම frame එකටත් යනවා. අන්තිම frame එකේ ඉඳන් ආපහු detect features දීලා මේ පාර මං එතන ඉඳන් පස්සහට මේ විදිහට සම්පූර්ණයෙන්ම වීඩියෝ එක track කරගන්නවා. ආපහු කලින් වගේම මේ වගේ ඇද ගිහිල්ලා තියෙන මාකර්ස් ටික මම delete කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි සැරේටත් soul එකට ඇවිල්ලා මම soul camera motion කියලා දෙනවා. ඔන්න ඒ පාර නම් වගේ soul errors ගාන 0.74 පික්සල් වෙනකන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි තියෙන 3D object එක එහා මෙහා වෙන්න පුළුවන් ගාන පික්සල් එකකටත් වඩා අඩුයි. ඒක හොඳ තත්ත්වයක්. ඉතින් කොහොම හරි
ඔයාගේ වීඩියෝ එකක් වෙන්න ඕනේ ඔන්න ඔය වගේ අඩුතරමේ පික්සල් දෙකකටවත් වඩා අඩුවෙනකම් කොහොමහරි හරියට ට්‍රැක් කරගන්න එක. ඉතින් ඔන්න ඔය විදිහට try කරලා බලන්න අපි වැඩි විස්තර ඉස්සරහට කතා කරමු. ඉතින් මෙන්න මේ errors ගාන තව අඩු කරගන්න ඔයාට විදිහක් තියෙනවා. මේ විදිහට errors ගාන පෙන්වුවාට පස්සේ අපිට පුළුවන් මේ පැත්තෙන් overlays වලට ගිහිල්ලා මෙතන info කියන එක on කරගන්න. info on කරගත්තාම අපිට මේ වගේ මේ මාක් එකක් සිලෙක්ට් කරලා බලන්න පුළුවන් ඒකේ ඇවරේජ් errors ගාන කීයද කියලා. එතකොට මම මේ වගේ එකක් සිලෙක්ට් කරගත්තාම ඔන්න මේකේ පෙන්නනවා 0.22 කියලා. තව මේ වගේ එකක් ගත්තොත් ඒකේ 0.16ක් පෙන්නනවා. ඉතින් ඔන්න ඔය වගේ අපිට පුළුවන් errors ගාන මාර වැඩි ඒවා ටික මේකෙන් delete කරලා දාන්න. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මෙතනින් clean up එකට ගිහිල්ලා ෆිල්ටර් කරලා බලන්න පුළුවන්. මෙතන මම දෙනවා 5ක් කියලා value එක 5ක් දීලා මෙතන type එක select කරගන්න කියනවා. මෙතනින් clean tracks කියලා දුන්නාම average error ගාන 5ට වැඩි ඒවා ඔන්න ඔය විදිහට select වෙනවා. එතකොට දැන් මාගේ mark දෙකක් select වෙලා තියෙනවා 5ට වැඩි ඒවා. එතකොට ඔන්න ඔය වගේ select වෙන ඒවා delete කරලා ආපහු solve කරලා බලන්න පුළුවන් මොන වගේ තත්ත්වයක් දෙන්නේ කියලා. සමහර විට ඔහොම කරාට පස්සේ errors ගාන තව වැඩි වෙන්නත් පුළුවන්. බොහෝ විට අඩු වෙන්නත් පුළුවන්. අපි බලමු මේකට මොකද්ද වෙන්නේ කියලා. සමහර විට වීඩියෝ එකේ අදාළ තැන හොයාගන්න ඒක අත්‍යවශ්‍ය මාක් එකක් නම් errors ගාන වැඩි වෙන්න පුළුවන්. හැබැයි දැන් මගේ වීඩියෝ එකේ ඔන්න දැන් ඒ 5ට වැඩි මාකර්ස් ටික delete කරාට පස්සේ solve error value එක 0.45කටම අඩු වෙලා තියෙනවා. කලින් තිබ්බට වඩා සෑහෙන්න අඩු වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට සෑහීමකට පත් වෙන්න පුළුවන් ගානකට errors අඩු කරාට පස්සේ ඊළඟට තව එකක් check කරලා බලන්න ඕනේ. මෙතනින් කැමරාව select කරලා මේ පැත්තේ කැමරාවේ object data properties වලට ගියාම මෙතන පෙන්නනවා focal length එක. දැන් මම මේ පැත්තේ solve කරද්දී focal length එක auto select කරන්න කියලා දාලා තියෙන්නේ. ඒක ඇත්තටම හොඳම විදිහ නෙමෙයි. ඔයාලට හරියටම focal length එක ඕන නම් මේ පැත්තේ කැමරා කියන section එක open කරාම ඒක වීඩියෝ එක track කරන්න කලින් ඔයාලට set කරගන්න පුළුවන් preset එහෙමක් තියෙනවා. sensor width එකයි lens එකේ size එක focal length එක මේ විදිහට set කරගෙන වීඩියෝ එක track කරලා solve කරන්න පුළුවන් මේවා අයින් කරලා. හැබැයි දැන් මම මේ කරේ auto set වෙන්න ඔක්කොම දාලා තියෙන්නේ. keyframe auto set වෙන්න දාලා තියෙන්නේ. මේ හැමදේම auto select වෙන්න දාලා තියෙන්නේ. ඉතින් ඒක shape මම කිව්වා වගේ අර වගේ වීඩියෝ එකක් හදාගන්න ඒක shape. ඒ හින්දා මම මේක මේ විදිහට කරන්නේ. අපි ඉස්සරහට බලමු හරියටම manual ඔය දේවල් set කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඊට පස්සේ අපේ tracking වැඩේ ඉවරයි. ඊළඟට අපිට පුළුවන් මෙතනින් යටට ගිහිල්ලා මේකේ flow එක set කරගන්න. ඉතින් flow එක set කරගන්න මම මේ වගේ markers 3ක් select කරගන්නවා. මේ select කරගන්න markers 3ේම ඔයා අනිවාර්යෙන් බලන්න මෙතන average errors ගාන පෙන්නනවාද කියලා. එහෙම නැත්නම් ඔයාට flow එක set කරගන්න බැරුව error එකක් එයි. අනිවාර්යෙන් බලන්න මේ select කරගන්න 3ේම average errors ගාන මේ විදිහට පෙන්නනවාද කියලා. ඔන්න දැන් මගේ එකේ 3ම පෙන්නනවා. මේ විදිහට select කරලා මෙතනින් මම දෙනවා flow කියන එක orientation එකේ flow එක දෙනවා. එතකොට ඔන්න flow එක set වෙනවා. ඊට පස්සේ තව ඕනනම් පුළුවන් මේ වගේ එක මාක් එකක් select කරලා ඒක set origin කියලා දෙන්න. එතකොට ඒක හරි මැද විදිහට origin එක විදිහට දාගන්නවා. ඊළඟට මම මෙතන set as background කියලා දෙනවා. ඊට පස්සේ setup tracking scene කියලා දෙනවා. එතකොට දැන් ඔන්න ඔය විදිහට හදාගෙන මම මෙතන plus button එක click කරලා general එකකින් අරගන්නවා layout workspace එකක්. layout එකට ගිහිල්ලා අපිට දැන් පුළුවන් බලන්න camera view එකට ගිහිල්ලා මොන වගේද වීඩියෝ එක තියෙන්නේ කියලා. එතකොට මම මේ cube එකයි plane එකයි පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඒ වගේම right click දීලා shade auto smooth කියලා දෙනවා. එතකොට දැන් ඔන්න ඔය විදිහට බැලුවාම මගේ වීඩියෝ එක නම් ගානට ලස්සන track වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට tracking setup එක හදාගත්තට පස්සේ තව අපිට පුළුවන් මේක කෙලින් අතර හදාගන්න. දැන් මේකේ කෙලින් තියෙන්නේ මෙන්න මෙහාට. ඉතින් මම මෙතනින් කැමරාව select කරලා මෙතනින් transform pivot point එක 3D cursor එකට මාරු කරගන්නවා. ඊට පස්සේ RZ දීලා මේක මේ පැත්තට හරව ගන්නවා. මේ XY අක්ෂ දෙක ගැලපෙන විදිහට. එතකොට XY අක්ෂ දෙකත් ගානට ගැලපෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට මෙන්න මේ තියෙන cube එක වෙනුවට
ඕනම ඔබ්ජෙක්ට් එකක් තියලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මගේ පිටසක්වල ජීවිය නම් ඉල්ලන්න එපා, ඒක දෙන්නේ නැහැ. ඔයාට ඒ වගේ ඕන තරම් මොඩල් තියෙනවා ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පිටසක්වල ජීවියා මම හදපු එක්කෙනෙක්, ඒක හින්දා ඒක දෙන්න බෑ. CG Trader තියෙනවා, Sketchfab තියෙනවා. ඔයාට ඒ වගේ තැන් වලින් කැමති විදිහේ මොඩල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන පිටසක්වල ජීවියයි කතාව යන හින්දා මම මෙතෙන් අරගන්නවා මගේ පිටසක්වල ජීවියව. ඔයා කැමති කෙනෙක් කරගන්න. මම මෙතනින් ෆයිල් ගිහිල්ලා ඇපෙන් දීලා මම කලින් හදලා තියෙන ෆයිල් එකකින් මගේ ඒලියන්ගේ මොඩල් එක මෙතෙන්ට ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මගේ සීන් එකේ සයිස් එක පොඩ්ඩක් ගැලපෙන විදිහට හදාගන්නවා. එතකොට දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ මගේ මොඩල් එකේ සයිස් එක වෙනස් කරනවා වෙනුවට කැමරාවේ සයිස් එක වෙනස් කරන එක. කැමරාවේ සයිස් එක හරි මොකක්ම හරි වෙනස් කරනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න 3D කර්සර් එකට දාලා ඒක වෙනස් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ අර ලස්සනට පැක් කරපු එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යයි. කොහොමත් ඔයාට කැමරාව වෙනස් කරනවට වඩා හොඳම දේ තමයි ඔයා මේ සීන් එකේ තියාගන්න අනිත් ඔබ්ජෙක්ට් ටික ඕනේ ගානකට ඕනේ සයිස් එකට හදාගන්න එක. ඉතින් මගේ පිටසක්වල ජීවියා පොඩ්ඩක් හරි තැන තියාගන්නකම් මම වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරගන්නවා. නැත්නම් ඔයාලා සෑහෙන වෙලාවක් මේක දිහා බලන් ඉන්න වෙයි. හරි, ඉතින් මේ සීන් එකේ තියෙන වැදගත්ම ඔබ්ජෙක්ට් එකක් තමයි මෙන්න මේ තියෙන ග්‍රවුන්ඩ් කියන ප්ලේන් එක. ග්‍රවුන්ඩ් කියලා දාලා තියෙන ප්ලේන් එක. මේක වැඩ කරන්නේ ෂැඩෝ කැචර් එකක් විදිහට. ඒතකොට මේකෙන් තමයි අපිට ෂැඩෝ එක පේන්නේ. ඒතකොට මම මේ ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරලා මම මේකේ එඩිට් මොඩ් එකට යනවා. එඩිට් මොඩ් එකට ගිහිල්ලා මම මේක වීඩියෝ එකේ තියෙන පොළවේ ගානට පොළවේ හැඩයට මේක හදා ගන්නවා. එතකොට තමයි අපේ ෂැඩෝ එකත් පොළවේ හැඩයටම ලස්සනට වැටෙන්නේ. ඉතින් මම මේක පොඩ්ඩක් එහාට මෙහාට ඇඩ්ජස්ට් කරලා මේ ග්‍රවුන්ඩ් ප්ලේන් එක කොහොම හරි වීඩියෝ එකේ තියෙන පොළවේ හැඩයටම හදා ගන්නවා. මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට කරනවා, පොඩ්ඩක් මේ පැත්තට ආයෙ එක්ස්ට්‍රූඩ් කරනවා, ආයෙ මෙතනින් පල්ලෙහාට එක්ස්ට්‍රූඩ් කරනවා. ඔන්න ඔය විදිහට මේක මේ පැත්තට එක්ස්ට්‍රූඩ් කරගන්න. මේක මෙහාට දැනට එක්ස්ට්‍රූඩ් කරගෙන නිකන් මේ විදිහට නිකන් දල වශයෙන් හදාගන්න. එතකොට මෙතන තියෙන්නේ පඩි පෙලක්. මම මේකත් පඩි පෙලක් පල්ලෙහාට මේ විදිහට හදාගන්නවා. එතකොට ග්‍රවුන්ඩ් ප්ලේන් එකේ හැඩය ඔන්න ඔය විදිහට වෙනස් කරගෙන මම ආපහු මේකේ ඔබ්ජෙක්ට් මොඩ් එකට මාරු වෙනවා. එතකොට දැන් අපි මේ කියුබ් එක ඇත්තටම ඕනේ නැහැ. මම මේ කියුබ් එක ඩිලීට් කරලාම දානවා. මේ ඉන්නේ මගේ පිටසක්වලයා. ඊට පස්සේ මගේ පිටසක්වලයා මේ වීඩියෝ එකට ගැලපෙන්න ඕන විදිහකට ඇනිමේට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම පොඩි ඇනිමේෂන් එකක් මේකට දාගන්නම්. ඇනිමේට් කරන කොටස මම ස්පීඩ් කරනවා. ඒක ටිකක් වෙලා යන්න පුළුවන්. ඒක හරි, මම මේක ඇනිමේට් කරලා ඉවරයි. පොඩි ඇනිමේෂන් එකක් හදාගත්තා. දැන් මතකතුව මේ ෆයිල් එක සේව් කරගන්න ඕන. මම මෙතනින් ෆයිල් සේව් ඇස් දීලා සේව් කරගන්නවා alien vfx ෆයිල් එකට නමක් දාලා. ඉතින් ඊට පස්සේ අපි මේක අන්තිමට රෙන්ඩර් කරගන්න ඕන. රෙන්ඩර් කරන්න කලින් මේකේ ලයිට් හදාගන්න වෙනවා. ඉතින් ඉස්සල්ලාම මම මෙතනින් රෙන්ඩර් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා රෙන්ඩර් එන්ජින් එක සයිකල්ස් විදිහට දාගන්නවා. මගේ ඩිවයිස් එක මම GPU කම්පියුට් කියලා මාරු කරගන්නවා. දැන් බැරි වෙලාවත් ඔයා බ්ලෙන්ඩර් අද ඉන්ස්ටෝල් කරගත්ත කෙනෙක් නම් මට මේකෙදි සම්පූර්ණ විස්තරය කියන්න බෑ මේවා ගැන. පොඩ්ඩක් කලින් අපේ බේසික් ටියුටෝරියල් ගොඩක් තියෙනවා, නිකන් try කරලා බලන්න. ඉතින් ඩිවයිස් එක GPU දාගෙන ඊළඟට මම යනවා රෙන්ඩර් සෙක්ෂන් එකේ සාම්පල්ස් ගාන මම දාගන්නවා. සාම්පල්ස් 32ක් විදිහට, 32 හොඳටම ඇති. ඒ වගේම noise threshold කියන එකත් on කරගන්නවා. මෙතන denoise කියන එකත් on කරගන්නවා. denoise එකේ යට use GPU කියන එකත් on කරගන්නවා. මේක තමයි මගේ සාමාන්‍ය render setting ටික. ඉතින් VFX ෆයිල් එකක් ගත්ත හින්දා මගේ සාමාන්‍ය setting ටික මේකේ නැහැ. ඒකයි ආයෙ මුලින් ඉඳන් හදන්න වෙන්නේ. ඒ වගේම යට තියෙනවා motion blur කියලා section එකක්. motion blur එකේ shutter එක මම 0.5ක් විදිහට අඩු කරගන්නවා. ඊට පස්සේ ෆිල්ම් කියන එකේ transparent කියන එක on කරගන්න ඕනේ. transparent glass කියන එකත් on කරගන්න. ඔයාගේ glass material එකක් එක්ක මොකක් හරි object එකක් තියෙනවා නම්. ඒ වගේම performance කියන section එකේ මම මෙතන preset වලින් දෙනවා performance එක faster render කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ render setting ටික.
ඒ වගේම කලර් මැනේජ්මන්ට් එකේ අපි කලින් දාගත්ත විදිහට ස්ටෑන්ඩඩ් කලර්ස් තමයි දැන් තියෙන්නේ. ඔන්න ඔය ටික හදාගෙන දැන් මම මෙතනින් අරගන්නවා මගේ රෙන්ඩර් ප්‍රිවිව් එක. අපි බලමු රෙන්ඩර් එක මොන වගේද වෙන්නේ කියලා. එතකොට දැන් අපේ සීන් එකේ තියෙනවා මෙන්න මේ වගේ ලයිට් එකක්. ඒ ලයිට් එක අපිට අදාළම නැහැ. ඉතින් මම මේ ලයිට් එක සිලෙක්ට් කරලා X ඔබලා ඒක ඩිලීට් කරගන්නවා. එතකොට මේකෙදී මම ලයිටින් විදියට පාවිච්චි කරන්නේ HDRI එකක්. ඉතින් මම මේ පැත්තෙන් world properties වලට ගිහිල්ලා මේකේ color එක environment texture කියලා මාරු කරගන්නවා. ඊට පස්සේ open button එක ක්ලික් කරලා මංගාව තියෙන HDRI එකක් ඕපන් කරගන්නවා. එතකොට මෙතෙන්දී අනිවාර්යෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි ඔයා HDRI එකක් තෝරගන්නකොට ඔයාගේ වීඩියෝ එකේ ලයිටිං වලට ගැලපෙන විදිහේ HDRI එකක් තෝරගන්න වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ එක එක විදිහේ HDRI ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ polyhaven.com කියන වෙබ්සයිට් එකට ගියාම ඒකේ HDRIs කියන සෙක්ෂන් එකේ එක එක විදිහේ HDRI ගොඩක් තියෙනවා. ගැලපෙන එකක් තෝරගන්න. එහෙම නැත්නම් ඇත්තටම ඔයාලට 360 කැමරාවක් වගේ තියෙනවා නම් Insta 360 වගේ ඔන්න කැමරාවක් තියෙනවා නම් ඔයා ගන්න වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකම ස්කෑන් කරලා 360 ඉමේජ් එකක් අරගෙන මේකට දාගන්න පුළුවන්. ඉතින් එච්චර තාක්ෂණයක් නැහැ. හැබැයි ඒකට විකල්ප විසඳුම් අපිට තියෙනවා. අපි ඒ ගැන පස්සේ වෙනම බලමු. ඉතින් මට හිතෙනවා මේ වගේ HDRI එකක් දාගත්තොත් හොඳයි කියලා. මම මේ වර්ල්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එකත් අඩු කරගන්නවා 0.8ක් වගේ. ඉතින් ඊට පස්සේ මේක ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක හරියටම ගැලපෙනවද කියලා බලන්න ඇත්තටම අපිට පුළුවන් Blender මේ අලුත් version වල render preview එක අරගෙන මෙතනින් කොම්පොසිටර් එක කැමරා එකට දෙන්න. කොම්පොසිටර් එක කැමරාවට දෙන්න. එතකොට කැමරාවෙන් කොම්පොසිටර් අවුට්පුට් එක පේනවා. එතකොට දැන් මගේ මේ ස්ට්‍රෙන්ත් එක අඩුයි. මම මේක පොඩ්ඩක් වැඩි කරගන්නවා 1.5ක් වගේ. ඔන්න ඔය විදිහට. කොහොම හරි මෙතෙන්දි මම කරන්න try කරන්නේ මගේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන විදිහට පිටසක් වලයාගේ ලයිටින් ටික හදාගන්න එක. පිටසක් වල නැත්තම් ඔයා තියෙන ඕනෙම ඔබ්ජෙක්ට් එක ලයිටින් ගැලපෙන්න හදාගන්න වෙනවා. එතකොට world strength එක මම 1.8ක් විදිහට දාගන්නේ. දැන් රෙන්ඩර් කරලා බැලුවොත් ඔයාට මේ රෙන්ඩර් එකේ හරියට අවුට්පුට් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි දේවල් දෙකක් තියෙනවා. අපිට දැන් මම කරන විදිහට සාමාන්‍යයෙන් මට ඕන නැති දෙයක් අනවශ්‍ය දේවල් ටික. එකක් තමයි ඔයගොල්ලෝ දකින්නත් ඇති මේක රෙන්ඩර් වෙන්නේ ලේයර්ස් දෙකකට. මෙතන තියෙනවා වගේ foreground එක වෙනම background එක වෙනම තමයි රෙන්ඩර් වෙන්නේ. ඊට පස්සේ අපි කොම්පොසිටිං වලට ගිහිල්ලා බැලුවොත් මෙන්න මේ විදිහට නෝඩ් සෙටප් එක තියෙනවා. කොම්පොසිටිං වලදී foreground එකයි background එකයි මේ විදිහට එකට එකතු කරලා තියෙනවා. layers දෙකක් වෙනම render කරලා එකට එකතු කරලා තියෙනවා. ඉතින් මෙහෙම තිබ්බාම ඇත්තටම අපිට foreground එකයි background එකයි වෙන වෙනම control කරන්න පුළුවන් ගානට ලස්සනට. හැබැයි ගොඩින් බේර ගන්න ඕන නම් මේක ටිකක් ඕනෙකට වැඩි. render වෙන්නත් සෑහෙන වෙලා යනවා. ඉතින් ඒකින්ද ඉස්සෙල්ලා මම මෙතන උඩට ගිහිල්ලා මෙතන foreground එක වෙනුවට background එක දාගෙන background එක මේ කතිරේ බටන් එකේ ක්ලික් කරලා ඒක අයින් කරගන්නවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ foreground එක විතරයි. foreground එක විතරක් ඉතුරු කරගෙන මෙන්න මේ render layers වලත් මම එක render layer node එකක් delete කරගන්නවා. මම මේක select කරලා control X දීලා ඒක delete කරගන්නවා. ඊට පස්සේ මේ alpha over කියන node එකත් control X දීලා delete කරගන්නවා. එතකොට එක render layer එකයි තියෙන. දැන් අපේ foreground එක විතරයි render වෙන්නේ. ඊට අමතරව මෙතන movie distortion කියලා node එකක් තියෙනවා. ඒක ඉතර ගන්න නැති එකක්. එතකොට ඒකත් මම control X දීලා delete කරගන්නවා. ඔන්න ඔය විදිහට මගේ composite එකේ node setup එක හදාගන්නවා. මෙතන image editor එකක් තියෙන. මේකෙන් ඔයාට පුළුවන් ඕනනම් viewer node එක අරගන්න. එතකොට අපිට edit කරන ඒවා ඉක්මනට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට composite node ටික හදාගත්තට පස්සේ ආපහු අපි layout එකට ගිහිල්ලා render preview එකත් අරගෙන බැලුවොත් තාමත් කලින් වගේමයි පේන්නේ. දැන් මම මෙතනින් background layer එක අයින් කරපු හින්දා මේ background කියලා collection එකකුත් අපිට වෙනම ඕන වෙන්නේ නැහැ. ඉතින් මම ඒකත් මෙතනින් අයින් කරලා දානවා. ඒක අයින් කරාම දැන් ඔයාලට පේනවා ඇති මේ කැමරාවෙනුත් අපිට ලස්සන shadow එකත් එක්ක වැටිලා ගානට අපේ output එක පේනවා. මීට අමතරව compositing වලින් ඔයාට මොනවා හරි වෙනස් කරගන්න ඕනේ නම් ඉතින් මේකේ තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම සාමාන්‍යයෙන් මේකට දාගන්නවා මෙන්න මේ sensor noise node එකක්.
අලුතෙන් ආපු ප්‍රීසෙට් වලින් ඒක දාගෙන ඒක රෙන්ඩර් ලේයර් එකයි ඇල්ෆා එකයි මැදට දාගන්න. එතකොට අපේ පිටසක් වලයාගෙත් මෙන්න මේ විදිහට පොඩි නොයිස් එකක් එනවා. මගේ වීඩියෝ එකේ හොඳටම නොයිස් ඉඳ මෙයාගෙත් නොයිස් එකක් තියෙන්න ඕනේ. ඒකින්ද මම ඒක දාගන්නවා. ඊට අමතරව ඔයාලට ඕන නම් කලර් බැලන්ස්, කලර් කරෙක්ෂන් අරවා මේවා මෙතනින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන software එකකට දාගෙන කරගන්නත් පුළුවන්. අන්තිමට ඔයා දාන HDRI එකේ ලයිට් එකේ පැත්ත වෙනස් කරගන්න ඕනේ නම් ඔයාට පුළුවන් මේ පැත්තෙන් පැනල් එකක් අරගන්න. මෙතනින් right click කරලා horizontal split කියලා දීලා මේ විදිහට පැනල් එකක් අරගෙන මෙතනින් shader edit එක අරගන්න. ඊට පස්සේ මේක object එක වෙනුවට world එක දෙනවා. මේ විදිහට අපේ environment texture එක තියෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන්ම මෙතන add-ons වල search කරලා බලන්න node wrangler කියලා add-on එකක් තියෙනවා. අන්න ඒක enable කරගෙන මේක select කරලා control T අකුරු දෙන්න. එතකොට මේ විදිහට mapping node එකකුයි texture coordinate එකකුයි එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් rotation z එකෙන් මේ විදිහට HDRI එක ඕනි පැත්තකට rotate කරගන්න. එතකොට හෙවණැල්ල වැටෙන පැත්ත වෙනස් වෙනවා. රෙන්ඩර් එක මේ විදිහට ඔයාලට පේන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න render properties වලට ගිහිල්ලා මෙතන යටින් තියෙන film කියන section එකේ transparent කියලා ඔන් වෙලාද තියෙන්නේ කියලා. transparent on කරලා තිබ්බේ නැත්නම් ඔන්න ඔය වගේ පෙනුමක් තමයි එන්නේ. ඉතින් transparent on කරාම අපේ මේ විදිහට ලස්සන වෙනවා. අන්තිමට තව මිස් වෙච්ච දෙයක් තියෙනවා. අපේ ground එකටත් material එකක් ඕනේ. දැන් අපේ ground එකේ material එක බැලුවොත් ඒක තනිකර සුදු පාට තියෙනවා. හැබැයි සුදු පාට වෙනුවට අපිට මෙතෙන්දී අපේ ඇත්ත වීඩියෝ එකේ ground එකේ තියෙන material එකම මේකටත් set කරගන්න ඕනේ. ඉතින් ඒකට ඉස්සෙල්ලාම මම මෙතනින් මේ විදිහට ground plane එක select කරලා material properties වලට ගිහලා මේකට new material එකක් add කරගන්නවා. ඊට පස්සේ base color එකේ මේ පැත්තෙන් click කරලා මම ඒකට image texture එකක් දාගන්නවා. image texture එකක් දාගෙන මෙතන open button එකේ click කරලා අපි මේකට අරගත්ත වීඩියෝ එකම මේකටත් open කරගන්නවා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ frame ගාන set කරන්න ඕනේ. ඉතින් මම මේකේ end frame එක වගේම frame ගාන 302ක් විදිහට set කරගන්නවා. ඊට පස්සේ start frame එක 1යි offset එක බිඳුවම තියලා මෙන්න මේ auto refresh කියන එක on කරගන්නවා. හැබැයි මෙහෙම දාගත්තට ඔයාලට පේනවා ඇති අපේ වීඩියෝ එක මේකට වැටිලා නැහැ. ඉතින් ඒකට මම මෙතනින් අරගත්ත shader editor එකේ world එක වෙනුවට object එකට මාරු කරගන්නවා. ඊට පස්සේ මේකත් node wrangler add-on එක enable කරගෙන තියෙද්දි control T ගහලා මෙන්න මේ texture coordinate එකයි mapping node එකයි අරගන්නවා. ඊට පස්සේ texture coordinate එකේ window එක මම මේ mapping එකට දෙනවා. එහෙම දුන්නාම දැන් ඔයාලට පේනවා ඇති අපි හැරෙන පැත්තට ඒ ගානට texture එක මේකට වැටෙනවා. ඕනනම් මේකේ metallic roughness වගේ value අඩු වැඩි කරලා බලන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේ specular කියන එකෙන් තමයි අර පොඩි shine එකක් එන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අඩු කරොත් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. හැබැයි අපේ ground එකට සාමාන්‍යයෙන් specular එක මම සාමාන්‍යයෙන් 0.1ක් වගේ තියා ගන්නවා. ඒ වගේම roughness එකත් වැඩි කර ගන්නවා. ඊට පස්සේ render එකක් අරගෙන බැලුවොත් මෙන්න මේ වගේ පෙනුමක් තියෙනවා. අන්තිමට අපිට පුළුවන් මෙතනින් output properties වලට ගිහිල්ලා media type එක video විදිහට දීලා encoding එක MP4 කියලා preset එකක් මෙතනින් select කරගෙන output location එකකුත් මෙතනින් දීලා මම මෙතන මේ විදිහට output එක දීලා අන්තිමට ෆයිල් එකත් මෙච්චර වෙලා කරපු එක save කරගෙන මෙතනින් render ගිහිල්ලා render animation කියලා දෙන්න. එතකොට පිටසක් වල ජීවියාගේ වීඩියෝ එක render වෙන්න පටන් ගන්නවා. ඉතින් මගේ වීඩියෝ එකේ frame 302ක් තියෙනවා. මේක render වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝ එකක් හදාගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න. කොහොම වුණත් සමහර කෙනෙක්ට මේ වැඩේ අමාරු වෙන්න පුළුවන්. මොකද එකපාරට අපි අමුතු දේවල් ගොඩක් කරා කියලා දැනෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. ඒ හින්දා මේ ගැන වැඩි විස්තර එක්ක අනිවාර්යෙන්ම ඉස්සරහට වැඩක් කරමු. කොහොම හරි මට පෙන්වන්න ඕනේ කොහොමද මම මේක කෙටියෙන් ගොඩින් බේරගෙන ඉවර කරගන්නේ කියලා. ඉතින් ඔයාලටත් ඒ විදිහට වීඩියෝ හදන්න පුළුවන් ඕන තරම්. ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් කියන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.